අපි හැමෝම අහලා තියෙනවනේ හදේ ඉන්න හාවාගෙන. ඉතින් අද මේ කතාව බහෙන් අපි කෙලින්ම යන්නේ අන්න ඒ අපූර්ව කතාවට. ඒ කියන්නේ ඈත අතීතේ ඉඳන් පැවතිගෙන එන අපේ හදවතට ගොඩාක් කිට්ටෝ සස ජාතකයට. ඇත්තටම රෑ අහස දිහා බලද්දී විශේෂයෙන්ම දීප්තිමත් පුරපෝය දවසක අපිට හඳේ හාවෙක්ගේ රූපයක් පේන්නේ ඇයි? මේක නිකන් කතාවක් නෙවෙයි ලෝකේ පුරාම මිනිස්සුන්ම පුදුම කරපු ලොකු රහසක්. අද අපි මේ ගැන පියවරෙන් පියවර හොයලා බලමු. ඔන්න ඉතින් මේ කතාව පටන් ගන්නෙ හරිම ලස්සන නිස්කලංක කැලෑවකින්. මේ කැලේ හිටියා හරිම කිට්ටු යාළුවෝ 4 දෙනෙක්. සෙල්ලක්කාර දුඹුරු පාට වඳුරෙක්, පොඩි වුණත් හරිම උපායශීලී සිවලෙක්, හුරතල් දියබල්ලෙක්, අනිත් කෙනා තමයි ලස්සන සුදු පාට හාවා. මේ 4 දෙනාගෙන් ඇත්තකම වඩාත්ම ගුණ යහපත් ඒ වගේම නුවණක්කාරම සතා වුණේ මේ පුංචි හාවා. ඉතින් දවසක් හරියටම කිව්වොත් පොය දවසක අපි දන්නවනේ පොය දවසක් කියන්නේ ගොඩක් ශුද්ධ වූ ආගමික දවසක් කියලා. මේ ඥානවන්ත හාව යාළුවන්ට අපූර්ව යෝජනාවක් ගෙනවා. ඒ තමයි පහුදාට කැලේට එන අසරණ කෙනෙකුට දානයක්, ඒ කියන්නේ කැම ටිකක් දෙමු කියන එක. අන් අයට උදව් කරන්නේ මේ හාවට කොච්චර පිරිසුදු චේතනාවක් තිබුණද කියන එක මෙතනින්ම පේනවා. පහුදා උදේ පාන්දරම මේ යාළුව ටික දානියට කෑම හොයාගෙන කැලේ වටේ යනවා. ඉතින් වඳුරනම් ගස් වලින් නිදුණු කාපාටාම කඩාගෙන ආවා. දියබල්ලා ගඟට පැනලා නැමුම් මාළු ටිකක් අල්ලාගත්තා. හැබැයි පුදුමේ කියන්නේ සිවලාට වාසනාවට වගේ සිංහෙක් දාලා ගිය මස් කැල්ලක් හොයාගන්න පුළුවන් වුණා. දැන් පොඩ්ඩක් මේ දිහා බලන්නකෝ. මේක ඇත්තටම හිතට වදින දර්ශනයක්. එක පැත්තකින් මිනිස්සෙකුට ඇති වෙන්න කන්න පුළුවන් අඹ, මස්, මාළු තියෙනවා. ඒත් අනිත් පැත්තෙන් හාවට හොයාගන්න පුළුවන් උනේ පුංචි තනකොළ මිටියක් විතරයි. ඉතින් මිනිස්සෙක් කොහොමද තනකොළ කන්නේ? හාවගේ හිතට ඒ වෙලාවේ දැනුණු ඒ ලොකු කනගාටුව අපිටත් මේකෙන් හොඳටම තේරෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි කැලේට අමුත් එක්කෙන්නේ. හරිම දුර්වල වයසක යාචකයෙක්. අනේ දරුවනේ මට හරිම බඩගිනි. දවස් ගානකින් මුකුත් කෑවේ නෑ. මට කන්න මොන හරි දැනවද කියලා මේ සීයා අහනවා. ඒ හඬේ තියෙන අසරණකම ඇහුණු ගමන් අර වඳුරයි සිවලයි දියබල්ලයි දෙපාරක් හිතන්නේ නැතුව එයාලගෙන ආපු කෑමකික මේ අසරණ සියාට පූජා කරනවා. මෙතනදී තමයි කතාවේ උච්චතම අවස්ථාවට අපි එන්නේ. ඒ තමයි හාවාගේ වාරය. හාව ළඟ දෙන්න කෑම මුකුත් නැහැ. හැබැයි එයා කලබල වෙන්නේ නැහැ. බොහොම සංසුන්ව වියලි දර ටිකක් එකතු කරනවා. ඒකෙන් ලස්සන තැඹිලි පාට ගිනිමැලයක් හදනවා. ඊට පස්සේ ඒ වයසක සීයාට බොහොම ගෞරවයෙන් වඳිනවා. මේ ලෑස්ති වෙන්නේ කෙනෙකුට කරන්න පුරුවන් ලොකුම පරිත්‍යාගය වෙනුවෙන්. සීයේ මගේ ළඟ කන්න දෙන්න මොකුත් නැහැ. ඒ නිසා මගේ මස් පුලුස්සගෙන කන්න. එහෙම කියපු මේ නිර්භීත සුදු හාවා එකපාරටම අර දැල්වනේ ගිනිමැලේ මතට පනිනවා. හිතාගන්නත් අමාරුයි නේද? ඒ වගේ පුදුමාකාර ආත්ම පරිත්‍යාගයක්. හැබැයි ඊළඟ තත්පරයේදී හිතාගන්නවත් බැරි අద్భుත දෙයක් සිද්ධ වෙනවා. ගිනි දැල් වලින් හාවට කිසිම පිලිස්සීමක් වෙන්නේ නැහැ. ගින්න එකපාරටම අයිස් වගේ සීතල දිලිසෙන හිම බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අර අසරණ වෙලා හිටපු වයසක යාචකයා එකපාරටම තේජවත් රජෙක් බවට පරිවර්තනය වෙනවා. ඔව්, ඒ ආවේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ඒ රන්වන් පාට සන්නාහයකින් සැරසුණු දිව්‍ය ලෝකෙටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා. මේ යාළුවන්ගේ ගුණධර්ම පරීක්ෂා කරන්න තමයි ශක්‍ර දෙවියන් වයසක වේශයෙන් එවිත් ඉන්නේ. ඉතින් ශක්‍ර දෙවියන් මේ පුංචි හාවාගේ අසමසම ත්‍යාගශීලී භාවය ගැන ලොකු ප්‍රශංසාවක් කරනවා. මේ අපූර්ව පුරාවෘත්තයේ මායාකාරී අවසානය දිගහැරෙන්නේ මෙහෙමයි. මේ වගේ උතුම් පරිත්‍යාගයක් මුළු ලෝකෙම දැනගන්න ඕන නිසා ශක්‍ර දෙවියන් කන්දක් මිරිකලා ඒකෙන් කෙලින්ම සායම් මර ගන්නවා. ඊට පස්සේ ලස්සනට දිලිසෙන තෙලිතුඩකින් අර දීප්තිමත් පුරහඳ කියන විශාල කැන්වස්සේ උඩ මේ සුදු හාවගේ රූපය සිතුවම් කරනවා. අදටත් අපි රාත්‍රී අහසේ දකින්නේ අන්න ඒ විදිහට සිතුවම් කරපු හාවගේ රූපයයි. උතුම් පරිත්‍යාගය සදාකාලිකවම බැබලේ. ඒක තමයි මේ අතීත කතාවේ හරය. ඇත්තටම අවංකව කරන උතුම් පරිත්‍යාගයක් කවදාවත් මේ ලෝකෙන් මැකිලා යන්නේ නැහැ කියන එක මේ සටහනෙන් අපිට මතක් කරලා දෙනවා. අවසාන වශයෙන් අපි මේ ගැන මොහොතක් කල්පනා කරමු. අදින් පස්සේ රෑ අහසේ තියෙන හඳ දිහා බලද්දී අනුන්ගේ යහපත වෙනුවෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවි අපිට කරන්න පුළුවන් පරිත්‍යාගයන් මොනවද? ඒ ගැන හිතන්න අපේ සිත්වලට ඉඩක් වෙන් කරමින් අදට අපි මේ අපූර්ව කතා බැහැන් සමුගන්නවා.